ආයුබෝවන්. බයිපාස් සැත්කමක් කරපු රෝගියෙකුගේ අත් සහ කකුල් කපලා තියෙනවා ඔබ දැකලා තියෙනවද? ඒ ඇයි කියලා ඔබ කවදා හරි හිතුවද? මම නර්ස් ලලිත්. කැනඩාවේ රෝහලක සේවය කරන පුහුණු ප්‍රායෝගික හෙද නිලධාරියෙක්. අද අපි ඒ ගැන කතා කරමු. ඇයි මේකට බයිපාස් කියන්නේ? හදවතේ රුධිර නාලයක් බ්ලොක් වුණාම රුධිරයට ඒ හරහා යන්න බෑ. අන්න ඒ බ්ලොක් එක මගහැරලා ලේ යන්න හදන විකල්ප පාරට තමයි බයිපාස් එකක් කියන්නේ. අපේ සිරුරේ තියෙන අමතර නහර කොටසක් අරගෙන තමයි මේ අලුත් පාර හදන්නේ. කකුලේ තියෙන සැෆීනස් නහරය හෝ අතේ නහර මේ සඳහා වඩාත්ම ගැලපෙනවා. වෛද්‍යවරුන් කරන්නේ ඒ ගත්තු නහරේ එක කොනක් මහා ධමනියටත් අනෙක් කොන අවහිර වුණු තැනින් එහාටත් සම්බන්ධ කරන එක. දැන් රුධිරය අලුත් පාලම දිගේ බාධාවකින් තොරව ගලා යනවා. ඇයි මේ සැත්කම කරන්නේ? ප්‍රධානම හේතුව තමයි ඇතරොස්ක්ලෙරෝසිස් කියන තත්ත්වය. ඒ කියන්නේ කොලෙස්ටරෝල් සහ කැල්සියම් තැම්පත් වෙලා රුධිර නාල බටයක් වගේ හිර වෙන එක. නාල කිහිපයකම අවහිරතා තිබීම, දියවැඩියාව වැනි තත්ත්ව නිසා ස්ටෙන්ට් එකක් දැමීමට නොහැකි වීම සහ හෘදේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම බයිපාස් එකට යන්න තියෙන ප්‍රධානතම හේතුයි. සැත්කමෙන් පසු මාස 3ක් යනතුරු බර ඉසිලීමෙන් වළකින්න. පපුවේ තුවාලය සුව වෙන්න කාලය දෙන්න. තුවාල පිරිසිදුව තබා ගැනීම, නියමිත වේලාවට රුධිරය දිය කරන බෙහෙත් බීම අනිවාර්යයි. ගෙදරදී ලුණු සහ තෙල් අවම ආහාර ගන්න, රතු මස් වර්ග අත්හරින්න. වෛද්‍ය උපදෙස් මත දිනපතා විනාඩි 20ක් ඇවිදීම ඔබේ අලුත් හදවතට ලොකු ශක්තියක් වේවි. වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් ඔබේ සෞඛ්‍ය රැකගැනීමේ වගකීම තියෙන්නේ ඔබේ අතේ. මේ වගේ වටිනා තොරතුරු තවත් දැනගන්න මගේ channel එක සමග එකතු වෙන්න. මම නර්ස් ලලිත් කැනඩාවේ සිට.